ඉතින් අද ගොඩ දවසින් වීඩියෝ එකක් දාන්න බැරුව ගියා. ජස්ට් ඊ පොඩි වැඩ වගේක් තිබ්බා හිර වෙලා හිටියේ. අද අපි නකල්ස් රක්ෂිතයට තමයි ඇතුල්ලා තියෙන්නේ. පර්මිෂන් අරගෙන ආවේ අපි කොළඹින්. අද වෙනද වගේම අපේ පරණ යාළුවෝ ටික ඉන්නේ. අපේ මල්ලි ඉන්නවා. විදුර ඉන්නවා. විදුරලා අයියා ඉන්නවා. තේන්ද් බ්‍රෝ ඉන්නවා. එහෙනම් මේක සුන්දර ගමනාන්තයක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් මේ මීදුම මැද්දෙන් ඔයාලත් ඒ ආතල්ලගේ විඳ ගන්න ඉස්සරහට අපිත් එක්ක රැඳිලා ඉන්න. මෙතනින් තමයි යන්න තියෙන්නේ. උඩ මෙතන බෝඩ් එක තියෙනවා. මේ කොන්ක්‍රීට් පාර දිගේ ඇවිල්ලා මෙතනින් මමට හැරලා තමයි යන්න ඕන ඉස්සරහට. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් ගමන පටන් ගන්න. Let's go. හිතන් ඉන්නේ නකල්ස් 5 පීක් නැගලා පීක් බාම නැගලා උඩට ගිහිල්ලා ආපහු ආයි පල්ලෙහාට බහැලා ෆස්ට් පීක් එකට බහැලා ඉතින් මමට හැල්ලා අලුගන්ලෙන තමයි අපේ රෑ නවාතැන් පොළ වෙන්නේ. ඉතින් එතනින් රෑ ගත කරලා අපි කොටගඟ ඇලි හත දිගේ පල්ලෙහාට බහින්න තමයි අපි ප්ලෑන් එක තියෙන්නේ. වෙනදා වගේම අපි සුපුරුදු විදියට රක්කිතයකට කැලේට ඇතුල් වෙන කලින් මේ වනට අධිපති දෙවියෙක් ඉන්නා නම් ආරක්ෂා කරන කවුරු ඉන්නා නම් එයාගේ අවසරය ඇතුව අපි කොළාත්තක් එල්ලලා අවසර අරන් තමයි අපි ඇතුල් වෙන්නේ. කරදරයක් බාධාවක් වෙන්න බා කියන එහෙනම් අපි යන් ඉස්සරහට. මෙතන මේ ඉස්සරහ අපිට හම්බ වෙනවා මේ නකල්ස් ඇල්ල. අපිට මේ හම්බෙන්නේ නකල්ස් ඇල්ල තමයි. උඩත් හම්බ වෙනවා ඒක. දැන් දෙකක විතර හම්බ වෙනවා. ඔයාලට ඇහෙනවද සද්දේ? අද නම් වැහැලා හොඳටම අද වර්ෂාව. ඉතින් වර්ෂාව මැද්දේ අපි ආවා වර්ෂාව නොතකා. මං කියන දේවත් ඇහෙන්නේ නැහැ. ඒ තරම් සද්දේ. බලන්න නකල්ස් ඇල්ල කොහමද වතුර කියලා. මා හුලඟ වේ අඩ මාන හුලඟක් වතුරේ පාර මාන කරයි වව් යා පිස්සුවක් ඈ ඕයි ඉස්සරහ ලාබුන වතුර සෑහෙන්න වැඩි. අපි අතරින් හම්බුණ මේ ඇල්ලෙන් පුරවගත්ත වතුර ටිකක්. එතනින් වතුර පුරවගත්තේ නැත්නම් මම හිතන විදියට ගන්න තරමින් ආයි උඩ වතුර නැහැ කොහෙවත්. මේ පැක් තුනක් තිබ්බ පැක් තුනටයි බෝතලයකුයි තිබ්බා. බෝතලෙටත් පුරවගත්තා. පුරවගෙන දැන් මේ හැමිදෙමි ඉස්සරහට යනවා. මේ ෆීලිං එක අර යමුතු මීදුමත් එක්ක එන හුළඟයි මීදුමයි එක්ක මික්ස් වෙනාම නකල්ස් කියන්නේ ඉතින් ආගම තමයි. බලන්න පරිසරේ
මහා ගුප්ත බවක් එක්ක අමීරි අමුතුම අත්දැකීමක් එනවා නිකන් ඇඟට දැනෙන සීතලත් එක්ක. පියන් ඕම ඉස්සරහට පොඩ්ඩක්. අපි යාළුට යනවා ඉස්සරහ. දැන් තමයි මේ ඕපන් කෑල්ලක් සෙට් උනේ. මෙච්චරලා අර කැලේ ඇතුළේ වගේ තමයි ආවේ. මේ ලස්සන අමුතු පාට ගස් තියෙනවා. මේ බලන්න. රතු පාට. ඉතින් උලඟයි. ආර උලඟක් තියෙන්නේ මෙච්චරලා අපි ට්‍රේල් එක පටන් ගන්නකම වැස්සා. මාර මැස්සක් ඇසි. දැන් තමයි පොඩ්ඩක් පායලා තියෙන්නේ. ටිකක් ඉස්සරහා යන් හොම ඉස්සරහා. අපි දැන් ඇවිල්ලා ලස්සනම view point එකකට තමයි ආවේ. කට්ටිය උඩ ඉන්න මෙතන. ගල් තලාවක් හම්බුනේ. කරන්න ගල් තලාව කොහොමද ගියේ? උලක. මේ ඉස්සරහට එද්දී අපිට සෙට් වෙනවා මේ වගේ ජංක්ෂන් එකක්. මේ තියෙන්නේ අලුගල්ලෙන්ට යන පාර. දැන් මේ තියෙන අපි ආපු පාර. මේ පැත්තෙන් තමයි දැන් අලුගල්ලෙන්ට බහින්න ඕනේ. දැන් අපි යන්නේ උඩට. මේ නකල්ස් 5 පීක් තියෙන මේ පැත්තේ. වම් පැත්තේ. දැන් උඩට යනවා මේ පීක් එක ළඟයි. ඉතින් මේ වැස්සෙන් පොඩි බාධාවක් එල්ල වුණා. ඒත් අපි නොතකා අපේ ගමන ඉදිරියට අරගෙන ආවා. තා පොඩ්ඩ දුරයි තියෙන්නේ. ෆස්ට් පීක් එකට. එහෙනම් බලන් ඉන්න. බලා ගන්න බලන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ සෙකන්ඩ් පීක් එකට. අර උඩින් පේනවා තර්ඩ් පීක් එක. ඊට උඩ හතරවෙනි එක. මාර හුලඟක් තියෙන්නේ. බලන්න පුළුවන්. ෆෝන් එකත් එක්ක හුලකට යනවා වගේ හුලඟක් තියෙන්නේ. ඒ තරම් හුලං සැරයි අර. එහෙනම් හිතා ගන්න පුළුවන් කොහොමද හුලඟ කියන්නේ. එහෙනම් යනවා ඉස්සරහට. අපි සෙකන්ඩ් පීක් එක ළඟා වුණා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ යාළුවෝ ටී ඉස්සර ගිහිල්ලා ඉන්නේ. පට්ට හුලඟක් තියෙන්නේ මේ ෆෝන් එකත් ගහගෙන යන තරම් සයිස් එකට හුලඟ. මට හිතා ගන්නත් බෑ ෆෝන් එක ගහන විදිහට මාව වෙන්නේ. මෙතන යන්න පුළුවන් අනිත් එකට. අපිට වෙලා නැහැ. අලුගල්ලට වහින්න තියෙනවා අපි ඉක්මනට යනවා. එලා ඉතින්. අපිට තර්ඩ් පීක් එක ඇතුළේ වෙන්න තියෙනවා. ඒක නගිනවා ගෙවනවා. ඒ බින්දු වෙනවා නිකන් අයිස් කැට වලින් ගහනවා. අතින් තර්ඩ් පීක් එක. එහෙනම් ඒකටත් දැන් ඉක්මනටම මාසේ තර්ඩ් පීක් එකටම ආවා. කට්ටියම කතා වෙලා අපි යන්නේ ඉන්නේ අපේ රෑ නවාතැන්පොළ අලුගල්ලේ න. දැන් වෙලාව 4:00මාරයි. වෙලාව 5ක් වෙනකන් අපි මෙතනින් නතර වෙලා අපි දැන් අලුගල්ලේට බහින්න පටන් ගන්නවා. හැම වෙලේම හොඳම තීරණය ගන්න ඕනේ කට්ටියම කතා වෙලා. ඒ නිසා අපි මෙතන ඉස්සරහට යන්න නැතුව පාර වෙන්නේ කොහොමඩවත් වෙන්නේ යන පැත්තක්. රාය වෙනාන්ද කොහොමඩවත් වෙන්නේ නැති අන්ද පොත්තිලියක් තියෙනවා. ඒ වුණාට අපිට හිතා ගන්න බෑ කාලෙකනේ මොනවද යත්තක් කරායිද කියලා. අපි එනවා බයිනවා පස්සට. යා. අපි මෙතන අතනින් පල්ලෙහාට බහැලා වමට හැරිලා ඉස්සරහටදී කෙලින්ම අපිට හම්බෙන්නේ කොටගඟ දැන්න. මේ තියෙන්නේ මේකට තමයි කොටගඟ දැන්න කියන්නේ. පොඩි තැලිතලා භූමියක් තියෙන ඕපන් භූමියක්. අපි ඉක්මනට
ඉක්මනට යනවා. දැන් අඳුර වැටිගෙන ඉන්නේ. අපිට කාලය වේලාවත් මදි. අලු ගල් වලට යන්නත් ඕන ඉක්මනට. කට්ටිය ඉන්න මහන්සිලා. විදුර ඉන්න මෙතන. තෙවුළු ඉන්න. දහම් මල්ලි ඉන්න. විදුරලා අය ඉන්න. එහෙනම් අපි යන්නේ ඉස්සරහට. යා. දැන් අතන පළවෙනි පීක් එකෙන් වමට හැරිලා අලු ගල් වලට බහින ගමන් තියෙන්නේ. ඉතින් මෙතනින් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තන්න කියලා හිතනවා. එන්න කරුල වැටිගෙන එනවා. අපි ඉක්මනට යා ගන්න ඕනේ. අපි අලු ගල් වලට ගිහිල්ලාම මම වීඩියෝ එකක් ගන්නවා. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අලු ගල් වෙන බලන්න. පුත් අපිට රෑ වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. අපිට අලු ගල් වලට එන්න බැරුව ගියා රෑ. අපි එතනම මේ මගේ ටෙන්ට් එක ගහලා එදා රෑ පහන් කරා එතන. දැන් අපි උදේම අලු ගල් වලට අදින ගමන් තමයි තියෙන්නේ. මේ එන ගමන් හම් වෙන ලොකු ගලක්. මම හිතන විදියට ළඟ ඇති. මේ තියෙන්නේ ලොකු පර්වතේ. මෙතන මේ දියැලකුත් එක්ක පල්ලේ හැම්මෙන් මෙතනින් වතුර ටිකක් පුරවගෙන අපි දැන් ඉස්සරහට එදෙන ගමන් තියෙන්නේ. බලමු අපි හිතන විදියට ළඟයි තාම. ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් පර්වතේ පාම් වලටම ඇවිල්ලා තියෙන්නේ. තාම පර්වතේ මේ ගුහාව නම් පේන්නේ නැහැ. මේක නිකන් දැක්කම මට මතක් වෙන්නේ ඇත්තටම අවතාර් ෆිල්ම් එක. තනිකර අවතාර් ෆිල්ම් එකේ මේ අර මකරු ටික එල්ලලා ඉන්න ගල වගේ තනිකර මේක. මේ බලන්නකො. තනිකරේ ගල වගේ. එන්න ගල් පර්වතයක් තියෙන. පල්ලෙහාටම තියෙනවා. අපි දැන් මෙතනින් පල්ලෙහාට බහලා බලමු. ෆයිනලි අන්තිමට අපිට අලු ගල් වෙන හම්බුණා. එහෙනම් ඒ තියෙන්නේ මම හිතන විදිහට පටන් ගන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ මේක වන් ඩේ කැම්පින් එකක් වගේ දාගන්න කියලා. එක දවසින් 5 පීක් නැගලා මේකට එන්න පොඩ්ඩක් අමාරු රෑ වෙනවා. මේ තියෙන්නේ එහෙනම් අලු ගල් එන ආර කට්ටක් කාලා මෙතෙන්ට ආවේ ඇත්තටම. අපි යාළු ටිකක් දෙනවා ඉස්සරහ. පොඩ්ඩක්වත් දෙමින් යන්නේ අතර කැම්පින් ගෙව්වේගේ මෙතන 10ක් 15ක් හරි. ලස්සනට තියෙන අත්ත කොහොමන්නේ තාම. යකි. ඕ. මේකට තනිකර අවතාර ෆිල්ම් එකේ කලක් අර උලඟ. තියෙනවලු දිය. මෙතනට ආවම දැනෙන නිදහසයි ෆීලිං එකයි අත්‍තරම කියන්නම්. ටිකක් දෙනවා. අම්මෝ අර ප්ලේස් එක ඇත්තට මේක තියෙන්නේ. පිරිසිදුර තියෙනවා. මේ හරි මේ වතුර පාරක් තියෙනවා කියලා. තිබ්බ බලමු වතුර තියෙනවද කියලා. වතුර නම් තියෙනවා. පැක්කියට ගන්න නම් පුළුවන්. පිරිසිදුත් දාන්න. පිරිසිදු වතුර වෙන්න ඕනේ. දැන් අපි මෙතන මේ ඉබේ කෑම එක හදා ගන්නවා. අපි රැයට කන්න තිබ්බ කෑම එක අපි හදාගත්තේ නැහැ. අපි මෙතන හදා ගන්නවා. එහෙනම් රැයට කන්න තිබ්බ කෑම එක. මෙදින් හදමු අතින් හදමු. අතන හොඳයි නේ. මෙතන ඉතර ජරා වෙලා නැහැ. ජරා වෙලා නැහැ. ජරා ගාලා නැහැ නේ. මේකට එන්නේ ඉතින් හොඳම කැම්ප් කරන කට්ටිය තමයි. අනිත් ආතල් වල කැම්ප් කරන්න ඉන්නේ උන් එන්නේ. හරි එහෙනම් අපි ටක් ගාලා උදේ කෑම එක හදා ගන්නවා. බලන් ඉන්න නම් වීඩියෝ එක වෙනකම්. नासूरान गहन नासूरान අපි කෑම එක හදාගත්තා. නාසුකුරාන් රයිස් තියෙනවා. බිත්තර තියෙන පුල්සා එකක්, චිලි පේස්ට් තියෙනවා.
මේ කට්ටියනේ වැඩ පටන් ගන්නවා මේ ලස්සෙන්. තේන් බ්ලෝ ගන්නවා. ඊළඟට මම කන්නේ. එන ඉවසන්න බෑ බඩගිනි. අපි කමු. මාමා මේකේ මේ කතාව පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද මේ ගල්ලේනේ? මේකේ ඉස්සර රජුරු හිටපුවා. ඊට පස්සේ ගියානේ. ගියාන් පස්සේ ඒක අලුවන්නේ කියලා. ගල්ලන. ඊට පස්සේ ගෙඩි කරන මේ ඉස්සේ පෝර්ණි ගාවන මිනිස්සු හිටියා. මේක තමයි ඉස්සර එනසල් පෝර්ණි. මේකනේ. ඒක තමයි කළු පාට වෙලා තියෙන්නේ. ඒක තමයි මේ වාඩිය වගේ අර අර තව කතාවක් තියෙනවා මාර මේ අර ඉස්සර රාවණ රජුන්කාරයා මිනි පුච්ච භූමිය එක කියලා ඒක තමයි මේකෙන් පුච්චලා මේ අලු ගොඩම තියෙන්නේ. ඒක නිසා අලු ගල්ලෙන කියලා. අලු ගල්ලන කියන්නේ. මිනිහ කිටියලු මිනිහා මොනා කරලා තියෙන්නේ යකා ගෙන්නලා තියෙනවා මේක. ගෙන්නලා පුච්චවුවා. පුච්චන ලං වෙනකොට යකාට මොනවා කර අර උණු දාන්න ඩප්පෙත් තිබ්බලු. ඩප්පේ දැම්මල ලිපට මිනිහා. දාලා යකා නිදෙන්න එනකොට කට අරගෙන තමයි නිදාගෙන හිටියේ. ඒ ඩප්පේ දැම්මල කටට උඩ. කටට දාපු ගමන් යකා කොයි ගියක්ද දන්නේ. එදා ඉඳලා මේ ගලම ගන්න අලු ගල්ලන කියලා. එදා ඉඳන්නේ. එදා ඉඳලා අලු ගල තමයි කියන්නේ. ඒක තමයි අලු මේ තනි කරලා අලු තියෙන්නේ ඔක්කොම. මේකේ. ඒකද මේ ඔක්කොම අලු තියෙන්නේ බලන්නකො. බිමන් නිය අලු පාට වෙලා තියෙනවා. ඔක්කොම අලු පොඩ්ඩක් කාරලා බලන්න පොඩ්ඩක්. එනකර යකෙක් ඉඳලා තියෙන්නේ මේකේ. මේකේනේ. රජ්ජරපුව. හරි මම එහෙනම් බොහොම ස්තුතියි. හරි ඕකේ. කට්ටිය කාලා බීලා ඔක්කොම කරලා ඉවරයි. මේ උදේ කෑම මෙතන තමයි කෑවේ. අලු ගල්ලනට ඇවිල්ලා. දැන් අපි යනවා. අපි යන්න හිතන් ඉන්නේ කොටකඟ එලිහත පැත්තෙන් බහින්න තමයි හිතන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සරහට යන් පල්ලට බහිනකොට වීඩියෝ එකක් ගන්න. එහෙනම් අද දවසේ අපේ ගමනාන්තය මෙතන ඉවර කරනවා. තවත් සුන්දර චාරිකාවක් සමගින් ආයෙත් හමුවෙමු කියලා මම මෙතනින් මේක අවසන් කරනවා.